ආයිබෝන් සියලුම දෙනාටම සුබ දවසක් වේවායි ප්‍රාර්ථනා කරනවා. අද අපි කතා කරන්න යන්නේ ලංකාවේ අතීතයේ පැවතිච්ච කවුරුත් වැඩිය කතා කරන්නේ නැති රාජධානියක් සම්බන්ධව. ඒ කියන්නේ අනුරාධපුරය, පොළොන්නරුව, මහනුවර වගේම රජ කෙනෙක් යටතේ පාලනය වූ ස්වාධීන පාලන ඒකකයක් ගැන තමයි අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ තමයි යාපනීය රාජධානිය. ඇහුව ගමන් කවුරුත් පුදුම වෙන්න පුළුවන්. මොකද යාපනීය කියලා රාජධානියක් තිබ්බද කියලා ලංකාවේ වැඩිය සඳහන් වෙන්නේ නෑ. එය විශේෂයෙන්ම සාමාන්‍ය පෙළ ඉතිහාසයේ හදාරන සිසුන්ට සහ උසස් පෙළ පන්තිවල ඉතිහාසය හදාරන සිසුන්ට යාපනීය රාජධානිය කියලා පොඩි මාතෘකාවක් තියෙනවා. මාතෘකා අනුකණ්ඩයක්. ඒ ඇරෙන්නට යාපනීය රාජධානිය සම්බන්ධව විශාල වශයෙන් සාකච්ඡා කරනවා බොහොම අඩුයි. ඉතින් ලංකාවේ මැද කාල සීමාවෙදී සාමාන්‍යයෙන් කිසිදු වර්ෂ 1000 වගේ පසු කාලයේ විද්දී මේ යාපනය අර්ධද්වීපය පදනම් කරගෙන එක්තරා රාජධානියක් ගොඩනගෙනවා. ඒ රාජධානියට කියන්නේ නල්ලූර් රාජධානිය. එහෙම නැත්නම් යාපනීය රාජධානිය කියලා. මේ රාජධානිය පාලනය කරපු රාජවංශය හැදින්වුවේ ආර්ය චක්‍රවර්ති අරිෂකාර්වති පරම්පරාව කියලා තමයි හුඟක් ඔය පෘතුගීසි ලේඛනවල එහෙම තියෙන්නේ. මේ රාජධානිය ගැන අධ්‍යයනය කරන හොයලා බලන එක්කෙනෙකුට හොඳ පුස්තකයක් තියෙනවා යාල්පාන වෛපමාලී කියලා. තවත් එතනින් එහාට ගියාපුවාම තවත් පුස්තකයක් තියෙනවා සේකරාස සේකරමාලී කියලා. ඒවා මූලාශ්‍ර වශයෙන් භාවිතා කරන්න පුළුවන් මේ යාපනීය ඉතිහාසය හදාරන පුද්ගලයෙක්. ඉතින් මේ යාපනීය රාජධානිය ආරම්භක පාලකයා විදිහට සැලකන්නේ විජය කුලංගේ ආර්ය චක්‍රවර්ති කියන පාලකයෙක්. පෘතුගීසින් ලංකාවට එද්දී ලංකාවේ පාලන ඒකක තුනක් තිබ්බා. ඒ තමයි එකක් ප්‍රධාන රාජධානිය වශයෙන් තිබ්බා කෝට්ටේ රාජධානිය. අනික ලංකාවේ මධ්‍ය කඳුකර ප්‍රදේශයේ තිබ්බා කන්ද උඩරට රාජධානිය සේනා සම්මත වික්‍රමබාහු රජතුමා විසින් ආරම්භ කරපු ජයවීර බණ්ඩාර ඒවකට පාලනය කරමින් සිටි. ඊට පස්සේ උතුරු ප්‍රදේශයේ යාපන අර්ධද්වීපය පදනම් කරගත් මේ නල්ලූර් රාජධානිය එහෙම නැත්නම් යාපනීය රාජධානිය පැවතුණා පෘතුගීසීන් ලංකාවට එද්දී. මේ ළඟදී මම සමාජ මාධ්‍යයක දැක්කා මේ ලංකාව ඒ කාලේ හිටපු රජවරු ඒ පෘතුගීසීන් එක්ක කරපු සටන් යම්කිසි විදිහකට අව탁සේරු කරලා යම්කිසි පුද්ගලයෙක් අදහස් දක්වලා තිබ්බා. ඔහුගේ තර්කය වෙලා තිබ්බේ මේ ලංකාව හැටියට ඒ කාලෙ වෙද්දී ශ්‍රී ලාංකිකයෝ හිටියා විශාල සංඛ්‍යාවක්. ඒ කියන්නේ 1500 ගණන් වල පෘතුගීසීන්ට විරුද්ධව සිංහල මිනිස්සු සටන් කරන කාලේ ලංකාවේ බහුතරය වෙලා හිටියේ සිංහල මිනිස්සු. පෘතුගීසි සොල්දාදුවෝ පොඩ්ඩයි හිටියේ. ඉතින් මෙච්චර සටන් මෙච්චර දක්ෂයි නම් සිංහල අතීත විරුවෝ මෙච්චර දක්ෂයි නම් ඇයි මේ සුළුතරය පරාජය කරන්න බැරි කියන තර්කය එයා ඉදිරිපත් කළා තිබ්බා. ඉතින් ඒ විදිහට බලන් ගියාපුවාම අර මේ ලංකාවේ